සුබ දවසක් ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. අද ඉතින් හුඟ කාලෙකට පස්සේ මම හිතුවා වීඩියෝ එකක් දාන්න. මේ තියෙන්නේ අද මායි පුතයි උදේම බුද්ධ පූජාව අරගෙන ගියා බුදු පිළිම වහන්සේ ළඟට. ඉතින් අපි දෙන්නා ගිහිල්ලා බුද්ධ පූජාව පූජා කරලා එන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් උදේම අවදි වෙලා මේ වගේ මායි පුතයි දෝනිත් එක්ක කරගෙන යන ගමන් මේ පිනක් කරගන්න තියෙනවා කියන එක හැමෝටම ලැබෙන්නේ නැති අවස්ථාවක් නේද? අනික මෙහෙම උදේම දවස පටන් ගන්නවා කියන්නේ පුදුම තරම් හිතට සතුටක් දැනෙන. ඉතින් මේ අපි දෙන්න ගෙදර එනකොට අපේ අලුත් චූටි කිටි පැටියා මල්ලිගේ බයිසිකලෙත් එක්ක සෙල්ලම් කරනවා. ඉතින් මේ අපේ චූටි මල්ලිගේ කික්කි පැටියා. එයා ආදරයට කියන්නේ යාට කික්කි කියලා. ඉතින් මේ දවසේ අපි කිටි පැටියත් එක්ක හුරතල් කර කර මුළු දවසම ගත වුණේ ওই විදියට තමයි. මේ අතරතුර අපේ ගෙදර බැම්මේ වැඩ කරගෙන යනවා. ඉතින් මේ පෙනෙන්නේ ඒ බැම්මට කැඩෙන ගල්. ඉතින් තනිකරම මිදුලට යන්න බැරි තරම් ගල් වලින් පිරීලා තියෙන්නේ. ඉතින් බොහොම අමාරුවෙන් මහත්තයයි තාත්තයි දෙන්න එකතු වෙලා තමයි මේ වැඩ කරගෙන යන්නේ. බලන්නකො කොහොමද මේ වැඩෙත් කෙරෙන්නේ කියලා. ඉතින් මේ දකිනා වගේම අපේ දාඩිය මහන්සිය ශ්‍රමය ධනය හැමදේම වැය කරලා තමයි අපි අපේ ගෙදර වැඩ ටික කරගෙන යන්නේ. ඉතින් මේ අතරතුරට බොහොම අමාරු වැඩක් තමයි මේ බැම්ම දාගන්න වැඩේ. ඉතින් ඒකට සෑහෙන කාලයක් ශ්‍රමයක් වැය කරලා තියෙනවා. මේ මහන්සිය මෙතකයි කියලා කියන්න බෑ. නමුත් මේ බැම්ම හදලා ඉවර වෙන දවසක ඒකේ සතුට අපි හැමෝටම විඳින්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. මේ දකිනවා වගේම ගල් වලින් වට වෙලා තමයි තියෙන්නේ අපේ මිදුල. ඉතින් මේ මිදුල අස් කරගන්න නම් මේ ගල් ටික අයින් වෙන්නම ඕනේ. ඉතින් ඒකිනුත් ප්‍රයෝජනය අරගෙන මේ දකිනවා වගේ කළු ගල් වලින් තමයි මේ වැඩේ කෙරෙන්නේ. මේ විදියට අපි කරන්නේ ගලට දුම දාලා ගින්දර දාලා ගල උඩ ගින්දර දාලා ඒකේ ඉරක් තලනවා ගල. ඊට පස්සේ තමයි ඒක කඩලා හරි ගස්ස ගන්න. බොහොම අමාරු වැඩක්. ලේසියෙන් වගේ දැක්කට ඉතින් අපේ මේ දවස් ටිකම වගේ ගෙවෙන්නේ මේ විදිහට තමයි. ගල් එකතු කරනවා මේ බැම්මට තියන්න. ඒකෙත් ඉදිරි වීඩියෝ එකක් මම පස්සේ ගෙනින්නම් ඔයාලට. ඉතින් ඒත් එක්ක මේ හවස් වරුවේ පහුවෙනිදාට තියෙන දෝනිගේ මේ ඉස්කෝලේ රැස්වීමට ඉතින් එයා ඉදිරිපත් කරන නාට්‍යයට වෙස්මුණ හදනවා. මේ නම් හදලා ඉවරුනාම ඔයාලා දකින්නේ. ඉතින් හැම ගෙදරකම මෙහෙම තමයි නේද? ඉතින් ළමයින්ගේ වැඩවලට අම්මලා උදව් වෙන්න එපා. ඉතින් අපේ ගෙදරත් එහෙම තමයි. ඉතින් මේකේ මූණ නම් ලස්සනට ඇඳලා ඉවි දෝන්ලගේ පන්තියේ අම්මා කෙනෙක් යාළුවෙක්ගේ. ඉතින් මම මේක පාට කරලා හැඩ කරලා දුන්නා යාට ටිකක්.
ඉතින් මේත් එක්කම ඔයාලට කියන්න ඕනි මම මේ වීඩියෝ කරන්නේ මං හරිම කැමැත්තෙන්. ඉතින් මේකේ ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් මම ඉදිරියේදී ඒ අඩුපාඩු හදාගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මං අපිත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම කියලා හැමෝටම ආරාධනා කරනවා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් ඔය පේන අතරේ අක්කයි මල්ලි චුට්ටක් ඉතින් කරදර කරනවා මට. මල්ලි තමයි වැඩිපුරම. ඉතින් මේ වැඩවලට කරදර කරන්නේ. අර මෙහින් අදිනවා අක්කිගේ ඒවා ගන්නවා. ඉතින් එහෙම තමයි අමාරුවෙන් හවස් වරුවට දෝනිගේ ඉස්කෝලේ වැඩවලට උදව් වෙන්නේ. ඊට පස්සේ එහෙම දෙයක් කරලා වැඩිපුරම සතුටු වෙන්නේ මම නම් දකින විදිහට අපේ ළමයාට වැඩිය සතුටු වෙන්නේ මම තමයි. හැම ගෙදරකම එහෙම නේද?